ඔයාලා දන්නවද ලෝකේ වඩාත්ම හොල්මන් මාලිගා තියෙන අයර්ලන්තයේ කියලා. මේ තමයි ලීප් කාසල් එක. මේක ඉදිරියලා තියෙන්නේ 13 වන සීවසේ. ඉතින් මේක ඇතුළට ගිහින් කෙනෙක් ආයේ යහතින් නම් ඇවිත් නැහැ. ඔයාලා අනිවාර්යෙන්ම අයර්ලන්තේ යන්න ඕන කාසල් එකක් තමයි මේ ලීප් මාලිගා. ඩබ්ලින් වලින් ඉඳන් පැය කහමාරක ගමනකින් පස්සේ මම අද ආවේ කවුරුත් නම ඇහුවත් බය හිතෙන ලීප් කාසල් එක බලන්න. ලෝකයේ භයානක මාලිගාවේ තවමත් පවුලක් ජීවත් වෙන මේක මොකද විශ්වාස කරනවද? ඇත්තටම මේ තමයි ෂෝන් රයන්ගේ ඇගේ බිරිඳගේ නිවහන. මෙතෙන්ට ආපු ගමන් ඉතින් ඔහුගේ බටනලා වාදනයකින් අපි පිනවන නම් අමතක කරේ නෑ. ඉතින් විශ්වාස කරන්නත් අමාරු නේද? මේ වගේ මාලිගාවක් අයිති කෙනෙක් මේ වගේ බටනලාවක් වාදනය කරනවා කොහොම? අපි දැන් එහෙනම් බලමු මේක ලෝකයේ භයානක මාලිගාව වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේක ලොකු ඉතිහාසගත කතාවක් පොඩියට කියන්න. කතාවට අනුව බැනන් පවුලේ සහෝදරයෝ දෙන්නෙක් ඉඳලා තිනවා. ඉතින් මේ වංශයේ අධිපතිය කවුද කියලා තීරණය කරන්න මෙයාලා තරඟයක් තියන්න හිතලා තිනවා. මේ මාලිගාව හදන්න ඉන්න තැන ඉඳන් බිමට පැනලා. ඉතින් ඉතුරු වෙන කෙනා තමයි ක්ලෑන් එකේ ලීඩර් වෙන්නේ කියලා. එහෙම බැලුවම මේ මාලිගාව හදන්න පටන් ගන්න කලින් ඉඳන්ම මෙතන ලේ වැගිරීම් මරණ වෙලා තියෙනවා. ඊට පස්සේ කාලයත් එක්ක මේ මාලිගාව කැරල් කියන වංශයේ ප්‍රධාන බලකොටු වෙලා තිනවා. මේ පවුලේ සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙදෙනා අතරත් බල අරගලයක් තිබිලා තිනවා. ඉතින් එක්කෙනෙක් පූජකෙක් ඔහු යාඥා කරමින් ඉන්නකොට ඔහුගේම සහෝදරය ඇවිල්ලා ඔහු මරලා තිනවා. ඉතින් ඔහුගේ ආත්මය තවමත් මේ චැපල් එකේ සැරිසරන එක තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ මාලිගාව බලන්න ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි කවුද මේ රතු පාට අඳුමක් ඇඳගෙන පිහියකුත් අතේ තියාගෙන ඇවිදින කාන්තාව. පුරාවෘත්තයට අනුව බලහත්කාරයෙන් රඳවා සිටි කාන්තාවක් මේ අධිපතිය විසින් දූෂණය කරලා තිනවා. පස්සේ ඉතින් ඇයට ළමෙක් හම්බෙලා ඒත් ඔහු මේ ළමයව මරා දාලා තිනවා. ඉතින් ඒක දැනගත්ත මේ කාන්තාව තමන්ගේ දිවි නැති කරගෙන තිනවා. ඒ නිසා ඇගේ ආත්මය තවමත් මේ බලකොටුවේ සිර වෙලා තියෙන මේක තමයි කට්ටිය විශ්වාස කරන්නේ. අයර්ලන්තයේ තියෙන භයානක මාලිගාවේ දෙවෙනි තට්ටුව තමයි. තවත් කට්ටිය කියන දෙයක් තමයි ඇය අතේ පිහියක් තියාගෙන ඉන්නේ ඇගේ ජීවිතයේ අවසාන සිදුවීම මතකයි කියලාත් සමහරව විශ්වාස කරනවා. මේ කතාවේ තියෙන විශේෂම දේ තමයි ඇය කෙනෙකුට පහර දෙන්න හෝ කෙනෙක්ව බිය ගන්නනට වඩා ඇය නිකම්ම මේ බලකොටුවේ ඇවිදිමින් Tamanට අහිමි වූ දෙයක් සොයනවා වගේ පෙනෙනවා කියන එක තමයි කට්ටිය කියන්නේ. මේ මාලිගාව බලන්න ආපු තවත් පිරිසක් කියන දෙයක් තමයි මෙතන මීට වඩා අద్భుත දෙයක් තියෙනවා කියන එක. ඒ මුහුණ පැහැදිලි නැති ආත්මයක් සැරිසරනවා කියන එක. ඇත්තට මේක පෙනුමට වඩා ගඳින් තමයි දැනගන්න පුළුවන් කියන්නේ. මේ ආත්මය පෙනී සිටින වෙලාවට අමුතු ගඳක් හමනවායි කියලා තමයි කට්ටිය කියන්නේ. මේ තමයි අයර්ලන්තයේ තියෙන honesty box. ඉතින් බිත්තර 6ක් යුරෝ 3යි. ඉතින් මෙතෙන් බිත්තර අරන් යන්න තියෙන්නේ සල්ලි දාලා. මේ තමයි සුන්දර රොස්ක්‍රියා නගරය. පුංචි නගරයක්. ඉතින් මාලිගාව තියෙනවා. මෙතෙන් පොඩි කොෆි ෂොප් දෙක තුනක් තියෙනවා. අයර්ලන්තයේ තියෙන තවත් ලස්සන කාසල් එකක් මේ රොස්ක්‍රියා වල තියෙන රොස්ක්‍රියා කාසල්. ඉතින් අපි ඊළඟට යන්න තීරණය කරේ ලොග් බූරා ඩිස්කවරි පාක් එකට. ඉතින් බර්න් නගරය හරහා තමයි යන්න තියෙන්නේ. මේ තමයි මම අයර්ලන්තයේ දැකපු ලස්සනම සරසලා තියෙන රවුන්ඩ් බවුට් එක. බලන්නකො මේ ස්ට්‍රීට්ස් මාරම ලස්සනට සරසලා තිබුණා අපි යන දවසේ. බර්න් නගරේ ඉඳන් විනාඩි 20කට විතර පස්සේ අපි ආවා ලොග් බූරා ඩිස්කවරි පාක් එකට. ඉතින් මේ ට්‍රේන් එකක් තියෙනවා පරණම. ඉතින් අපි අද යන්නේ මෙන්න මේ පිරමීඩ බලන්න. ඊජිප්තුවේ පිරමීඩ දැකලා තිනවා. අයර්ලන්තයේ පිරමීඩ දැකලා නැහැ. මේ බලාගන්න. මේ තමයි අයර්ලන්තයේ පිරමීඩ. 2002 දී අයර්ලන්ත මූර්ති ශිල්පිනියක් වන අයිලීන් මැක්ඩොනාල්ඩ් විසින් තමයි මේක කරලා තියෙන්නේ. උස මීටර් 6යි පළල මීටර් 8යි. ඉතින් සම්පූර්ණයෙන්ම දේශීය පීට්‍රසන් එහෙම නැත්නම් කොමෙ ටර්ෆ් නෙලීමේදී මතු කරගත් මෝල්ඩ් නොකර ග්ලැසියර් ගල් වලින් තමයි මේක සාදලා තියෙන්නේ. ඇත්තම සුරංගනාවෙන් කිව්වොත් මාරම ලස්සනයි මේ හරියම. එහෙනම් ඉතින් අපි අද සමු ගන්නවා. ආමුවෙමු තවත් ලස්සන වීඩියෝ එකකින්. එහෙනම් සුබ දවසක්.